ආයුබෝ වේවා හැමෝටම කාලයකට පස්සේ බොහොම කාලයකට පස්සේ වීඩියෝ එකක් කරගෙන ආවද අද අපි දෙන්න ඉන්නවා අපේ පූර්ණ මල්ලි අපේ චෙෆ් මල්ලි මමයි අපි යනවා අද රේල් හයික් එකක් කඩුගන්නාව ඉඳන් සිංහකට දිහාට තමයි යන්නේ ඉතින් අපි දෙන්න ගමන පටන් ගත්තා හැමීට පොඩි වැස්සකුත් යනවා අපි දෙන්න ගිහිල්ලා බලමු ඉස්සරහට මොකද තියෙන්නේ මොනවද වෙලා තියෙන්නේ රේල් පාරේ කියලා මොකද දැන් මාස ගාණක් තිස්සේ මේ පාරේ කෝච්චියක් ගියේ නෑ රේල් පිළියෙල වලට පේනවා ඇති හොඳට මලකඩ කාලා තියෙන්නේ ඉතින් සිංහකට හොයාගෙන යන ගමනේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉස්සරහදී හම්බෙමු අපිට ඈතින් හම් වෙනවා පොඩි බින්ගයක් ඉස්සෙල්ලාම ටින් අපිට හම් වෙනවා ටනල් නම්බර් 11 මේක පුංචි බින්ගයක් ඉතින් පොඩි වතුර පාරකුත් වෙනවා මෙතනත් ලොකුවට නාය ගිහිල්ලා බලන්න කොච්චරක් නාය ගිහිල්ලාද කියලා. අතන ඈතින් කොළඹ පාර පේන්නේ. ලොකු අංගුව ගාව. මේ කොටසම නාය ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ආවා සිංහකට ගාවට. අඩේ ලස්සන පේනවා. මේ තමයි ඔයාලා කොළඹ නුවර කෝච්චිය යනකොට පල්ලෙහා පහළ කඩුගන්නාවෙන් යනකොට පේන සිංහකට. මෙතෙන්ට අපිට පේනවා බතලේගල, දෙවනගල, එතන සිංහකට. වටපිටාව ගොඩක් පේනවා. කෝච්චිය යනකොටත් ඔයාලා දැකලා ඇති මේක. ලස්සන view එකක් තියෙනවා. කොට මේ පැත්තේ තියෙනවා කොළඹ නුවර පාරේ යනකොට හම්බෙන අපිට අර ගල විදපු දනත් එක්ක වංගුවේ හම්බෙන රොක් විව් රෙස්ටුරන්ට් එක. ඒක තමයි මෙතන පේන්නේ. උඩින් පේනවා බැලුම්ගල. සිංහකඩට එන්න එච්චර වෙලා ගියේ නෑ. විනාඩි 20ක් විතර වගේ තමයි යන්නේ. ලොකු දුරක් නෑ. කිලෝමීටර් 1.5 දෙකක් විතර තමයි සිංහකඩට තියෙන්නේ. බලමු තව පොඩ්ඩක් ඉස්සරහට යනවද මොකද කියලා. ඉතින් මේ තමා සිංහකට. ඉතින් ඔන්න ඔහොම view එකක් තියෙනවා ලස්සනයි. අර කොළඹ නුවර මේන් රෝඩ් එක. අතන ගල විදපු තැන. ඔහොම තමයි හරි ලස්සනට වෙන පොඩි පින්නකුත් යනවා.
සිංහකටට එහා පැත්තෙන් තවත් පොඩි බිංගයක් පේනවා. ඒක ඇවිල්ලා ටනල් නම්බර් 10. කෝච්චි පාර හොඳට මලකඩ කාලා තියෙන්නේ. අපි මගදී කන්න ගත්තා සමෝසා. හිතුවේ ටිකක් දුරක් එන්න වෙයි කියලා. උනාට ගොඩාක් දුර නැහැ. ඉතින් මෙතන ඉඳන් මේකත් කාලා යන්න තමයි තියෙන්නේ අපිට. වෙන මොනවා කරන්නද? පිළිමතලෙන් කනවා කොත්තුව. ඔව්. පිළිමතලෙන් කනවා කොත්තුව. මාර වයිබ්යක් ඇති. සිංහකට වහු වුණාට පස්සේ මේ වගේ බින්ගයක් තියෙනවා මේ පැත්තේ. අනිත් පැත්තෙන් මේ වගේ තමයි තියෙන්නේ. මෙතනින් එහාට අපි යන්න නැතුව ගමන මෙතනින් නවත්තමු කියලා තමයි බැලුවේ. මොකද වැස්සක් පටන් ගත්ත සැරටම තදටම වහිනවා. වලට පේන්නේ නැති පල්ලෙහා මොකුත් පේන්නෙත් නැහැ. මීදුම් බාලා තියෙන්නේ දැන්. හැබැයි ලස්සනයි අවුවසරත් නැති හින්දා අමුතු වයිබ් එකක් තියෙනවා මෙතන. ඔයාලටත් පුළුවන් වෙලාවක ඇවිල්ලා බලන්න. මේ දවස්වලදී කෝච්චි නැති හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ, බයක් නැතුව එන්න පුළුවන්. රේල් පාරවල් එහෙම ඔක්කොම මලකඩ කාලා තියෙන්නේ හොඳටම. තියෙන්නේ බින්ගේ ඉන්නේ බින්ගේ ඇතුලේ. ඔන්න එහෙනම් පිට බසන්ට ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. පොන්චි වීඩියෝ එකක් මේක තියෙන්නේ. හදිස්සි ආපු ගමනක්. ලොකු දුරක් එන්න වෙයි කියලා හිතුවට ලොකු දුරක් එන්න හම්බුන්නේ නැහැ. එහෙනම් තව දවසක ළඟදීම කියන්න බෑ කොච්චර කාලයක් ඇයිද දන්නේ නැහැ. අලුත් වීඩියෝ එකක් අරගෙන ආය අපි හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like එකක්, comment එකක්, share එකක් දාන්න. එහෙනම් තව දවසක හම්බෙමු. හැමෝටම ජය වේවා.